මංගාව සල්ලි නෑ මල්ලි. මංගාව තියෙන්නේ මෙන්න මේ මාළේ විතරයි. ඔයා මේක තියලා මදිපා. අද නම් පට්ට සතුරු දවසක් මචං. පළවෙනි ජොබ් එකේ පළවෙනි පඩිය ගත්තා මං අද. අඩෝ සිරාවට අම්මඩු එහෙනම් අද ඉෂානය ගන්න හොඳට වන්න පුළුවන් ඈ. බොන්න නෙමේ කවිෂ්ක. කාලයක් තිස්සේ මගේ හිතේ ලොකු හීනයක් තිබ්බා. ඊනේ ඒ මොකද්ද බං ඒ? උඹලව හම්බ වෙන්නත් ආවේ කියන්න තමයි බං. පඩි සල්ලි අම්මගෙන් ඉල්ලගත්තු සල්ලි වගේ එකකුයි තියෙනවා. ඒකත් එක්ක ෆිනෑන්ස් එකක් දාලා පොඩි බයික් කට්ටක් ගන්න හිතන් ඉන්නේ බං. රුපියල් 25000ක් විතර මදි ෆිනෑන්ස් එකට. තියෙනවා නම් දියන්කෝ මචං. මේකයි අවුල බං. මේ දවස්වල මංගාව සල්ලි නෑ බං අතේ. අඩෝ මංගාවක් නෑනේ බා. ආපු අර බලහම් බං අර ගමට අලුතෙන් ආව පණ්ඩිතේ එනවා. කට්ටිය බර කතාවක් වගේ. නෑ බං මේ මූ බයික් එකක් ගේන්න යන්නේ බා. අම්මට සිරි මරුනේ. ඔව් අයියේ. ගේන්න යන්නේ. සල්ලි වගේක් මදි වෙලා තියෙනවා. උන්ගෙනුත් ඇහුවේ තියනවද කියලා. නෑලු. එහෙමද මල්ලි? කීයක් වගේද මදි වට? ෆිනෑන්ස් එකට තව රුපියල් 25000ක් වගේ මදි අයියේ. මංගාව සල්ලි නෑ මල්ලි. මංගාව තියෙන්නේ මෙන්න මේ මාළේ විතරයි. ඔයා මේක තියලා මදි පාඩුව ගන්න. ඔයා මේක මට පුළුවන් වෙලාවට බේරලා දෙන්න. අනේ අයියේ විහිළු කරන්න එපා අයියේ. විහිළු නෙමෙයි මල්ලි. ඔයා ඔක තියලා වගේ වැඩේ කරගන්න. ඔයාට පින් සිද්ධ වෙනවා අයියේ. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. උඹලා කාට හරි පුළුවන් ද අපේට අස්සම් කරන්න? අනේ අම්බෝ මේ ඕවනම් නඩු බං වදී අනේ අපිට නම් බෑ. මේ මටත් බෑ. යම් මල්ලි මං අස්සම් කරන්න. අපි බයික් එකත් අරන් ඉමු අස්සම් කරලා. ඔන්න මල්ලි එහෙනම් අද ඔයාගේ ආසාව ඉෂ්ට වුණා ඈ. ඇත්තටමයි ඔයා කරපු උදව් මං කවදාවත් අමතක කරන්නේ නැහැ. ඔයා මොනවද මල්ලි? යාළුවෝ ඉන්න වට තමයි. හෙලෝ අම්මේ. කියන්න. අනේ පුතේ මට හොඳට මසනීපයි පුතේ. පුළුවන් තරම් ඉක්මනින් මාව ස්පිරිතාලෙට එක්කන් යන්න එන්න පුළුවන්ද? හරි අම්මේ හරි. මගේ යාළුවගේ බයික් එකක් තියෙනවා. මම ඉක්මනට අරන් එන්නම් අම්මේ. හරි. බුදු සරණයි. අඩෝ ඉසානයා. මේ මට ලොකු හදිස්සියක් බා. අපේ අම්මට සනීප නැහැ. මට පුළුවන් නම් මේ බයික් එකේ දියන් ගොඩක් ගාලා හොස්පිටල් එකට ගිහින් එන්න. අප්පඩ සිරි සුකුන් අයියේ. බයික් එකේ පිටිපස්ස රෝද හොඳටම ගෙවිලා ඔයි. ඉස්සරහා පොඩි අවුලකුත් තියෙනවා. එන්ජින් එකේ පොඩි කේස් එකක් තියෙනවා. ඇත්තද මල්ලි? කමන්න නැහැ මම වෙන මොකක් හරි හොයාගන්න. මං එහෙනම් ගිහින් එන්න. ඉක්මනට යන්න ඕනේ මල්ලි. ඒ උඹේ බයික් එක කැඩලා නෑනේ බං. මේ රෝදි තුන්දර තියෙන්නේ. ඇයි බං උඹට බයික් එක දුන්නේ නැත්තේ? උඹට ඌ මාළේ තුගස් තියලා සල්ලි දුන්නානේ බා. අපි දන්නේ නෑනේ බං ඌ පොඩි ගාණක් දීලා බයික් එක උස්සන්න try කරාද කියලා. යන්න බෑනේ බං අද කාලේ මිනිස්සු. එහෙම දෙන්න බෑනේ බං.